Welcome to my YouTube channel. Hi. අද කතා කරන්න යන්නේ pimples ගැන. ඉතින් මගේ skin එකේ මෙන්න මේ විදිහට pimples ගොඩක් දාලා තිබුණා. මම ඒ කියන්නේ ස්කූල් යන කාලේ ඉඳන් ඒ කියන්නේ නොදැනුවත්කමෙන්ම use කරපු cream නිසා. ඉතින් එක ජාතියේ creams use කරා මට මෙතන නම් කියන්න බෑ. හැබැයි මම මේ තත්ත්වෙට මගේ face එක හදාගත්ත විදිය තමයි අද මම කියලා දෙන්න යන්නේ. කාට හරි මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් pimples ගොඩක් තියෙන කෙනෙක්ට. first one පළවෙනියටම අපි skin care routine එකක අපි follow කරන්න ඕනේ first step එක තමයි cleanse එකක්. ඉතින් ගොඩක් අය skin එකට එක face wash වගේ cleanser වගේ use කරනවා. හැබැයි මට හරියට මෙන්න මේක prevents එකේ wash off cleansing gel එක මේක මට නම් හොඳටම හරි ගියා. pimples වලට ගොඩක් හොඳයි. ඔයාලත් use කරන්න. සමහර ගර්ල්ස්ලා බොයිස්ලා ඉන්නවා පිම්පල් එකක් ආව ගමන් ඒක මූණෙන් අයින් කරගන්න තමයි ඉක්මනින් බලන්නේ. ඉක්මනින් මූණෙන් අයින් කරන්න කියලා දාගෙන ඒ කට්ටිය කරන්නේ පිම්පල් එක කඩලා දාන එක. ඒක හරියන්නේ නැහැ. මොකද පිම්පල් එක කැඩුවට පස්සේ එතන තුවාලයක් වෙනවා. තුවාලයක් වෙනවා. තුවාලයක් වුණාට පස්සේ මාක් එක අපේ මූණේ හිටිනවා. එතකොට කැතයි. ඒ නිසා මම යූස් කරපු දේ මම කියන්නේ ඔයාලත් යූස් කරලා බලන්න. පිම්පල් එකක් ආවට පස්සේ පිම්පල් එක උඩින් අපි මේ වගේ පිම්පල් පැච් එකක් අලවනවා නම් ඒක ගොඩක් හොඳයි. මම මෙතනින් පැහැදිලිව පෙන්නන්නම්. පිම්පල් පැච් එකක් අලවනවා නම් ගොඩක් හොඳයි. අපි අපේ ස්කින් එකට හොඳ පෝෂණයක් ලබා දෙන්න ඕනේ. පිම්පල්ස් විතරක් නෙමෙයි, පිම්පල්ස් යවන්න විතරක් නෙමෙයි. අපේ ස්කින් එකේ ග්ලෝ එකට ඉතින් ගොඩක් අය whitening creams use කරලා ස්කින් එක damage කරගන්නවා. මගේ ස්කින් එක damage වෙලා තිබුණා. ඉතින් මගේ ස්කින් එක මම recover කරගත්තේ මේක use කරලා. මේක COSRX එකේ all in one cream එක, snail gel cream එක. මේකේ ඔරිජිනල් එකම හොයලා ගන්න ඕනේ. මේ fake ඒවා ගොඩක් තියෙනවා ලංකාවේ. ඊළඟට මේකෙන් වෙන්නේ ඇත්තටම අපේ pimple mark, මූණේ තියෙන pimple mark නැති වෙනවා. එතකොට අලුතෙන් pimples එන එක අඩු වෙනවා. ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි දැන් ඇත්තටම අපි දැන් හොඳ cleanser එකක් use කරලා, pimple patch use කරලා, හොඳ creams use කරලා මොනා කරලා එළියට ගියත් වැඩක් නැහැ. අපි sunscreen use කරන්නේ නැත්තම්. හොඳම sunscreen එකක් best මේ sunscreen එක. මේකත් COSRX එකේ Alusutin sunscreen එක. මේ ඔක්කොම Korean products. ඉතින් කවුරු හරි කෙනෙක් කොරියාවේ ඉන්නවා නම් එයාටම කියලා ගෙන්න ගන්න එක ගොඩක් හොඳයි. එහෙම නැත්තම් විශ්වාසවන්ත page එකකින් ගන්න ඉතින්. මම නම් මේ ඔක්කොම මගේ හස්බන්ඩ් කියලා ගෙන්න ගන්නේ කොරියාවෙන්ම. ඉතින් පිම්පල්ස් ගොඩක් අඩු වුණා. ඉතින් try කරලා බලන්න ගොඩක් හොඳයි. තව මොනවද කියන්නේ ඉතින්? මේ ටික try කරලා බලන්න අනිවාර්යෙන්ම අඩු වෙනවා. තව එකක්. පිම්පල් වලින් ආව මාක් එක අපිට නැති කරගන්න ඕන නම් මෙන්න මේක ෆාමසි වෙන ගන්න පුළුවන් Tretin A. මේක tretinoin cream එකක්. ෆාමසි වලින් ඔයා Tretin A කියලා කිව්වම මේ කට්ටිය දෙනවා. මේක යූස් කරන්න ඕනේ පිම්පල් එකක් ආවට පස්සේ මේ මාක් එකට තමයි මේක යූස් කරන්නේ. මාක් එක මැකිලා යන්නේ ඉක්මනින්ම. දැන් පිම්පල් එකක් මෙතන අපිට මෙතන පිම්පල් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ පිම්පල් එක උඩින් අපි චූටි ඩොට් එකක් මෙහෙම තියෙනවා. මේක ෆුල් ෆේස් ඇප්ලයි කරන්නේ නැහැ. පිම්පල් එකක් ආව ගමන් පිම්පල් එක සාමාන්‍ය චුට්ටක් බහලා ගියාට පස්සේ මේක මෙහෙම ඩොට්ස් වගේ ෆේස් එකේ තියෙනවා. ඊට පස්සේ ඉතින් දවස් 3-4ක් යනකොට අර මාක් එකයි පිම්පල් එකයි කොම් ක්ලියර් වෙලා ලස්සනට හැදෙනවා. මේකෙන් වෙන්නේ මම අර කලින් කිව්වා වගේ පිම්පල් මාක් නැති වෙනවා. බට් මේකෙන් ගොඩක්ම වෙන්නේ ස්කින් එක ක්ලියර් වෙලා අර ග්ලාසි ස්කින් එකක් අපිට හම්බ වෙනවා. ඒක තමයි මේකෙන් වෙන්නේ. Thank you for watching.